ග්‍රීසියේ ඇතැන්ස් නුවර මධ්‍යයේ යෝධයෙකුමින් අහස සිප ගනිමින් නැගී සිටින අද්භූත පර්වතයක් තිබේ. ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී පමණ මෙම පර්වතයේ මුදුනේ ඉදිකරන ලද දැවැන්ත ස්මාරකය සත වර්ෂ ගණනාවක් තිස්සේ යුද මහා පිපිරීම් ආක්‍රමණ සහ විවිධ කාලගුණික විපර්යාසයන් හමුවේ නොසැලී පැවතුණි. කාලයේ වැලි තලාවට නොකැලැල්ව වසර 2500කට අධික ඉතිහාසයක අභිමානය දරා සිටින ඇතැන්ස් නගරයේ මහා පර්වතයේ මුදුනේ පිහිටි දැවැන්ත ස්මාරක සංකීර්ණයක් වන ඇක්‍රොපොලිස් පිළිබඳවයි මෙම වීඩියෝව. It is simply incredible. To think this was built over 2,000 years ago. ඇක්‍රොපොලිස් යනු අතීත ග්‍රීක වැසියන්ගේ දේව භක්තිය, දේශපාලන බලය සහ අසම සම ගෘහ නිර්මාණ ශිල්පයේ ප්‍රතිහාරයන් ලොවට කියාපාන සාක්ෂියකි. නූතන තාක්ෂණය හෝ සිමෙන්ති බදාම් පවා නොතිබුණ යුගයක මිනිස් දෑතින් කළ නොහැකියයි සිතිය හැකි තරම් පරිපූර්ණ ජ්‍යාමිතික නිමාවකින් සහ දෘශ්‍යමය මායාවන්ගෙන් යුතුව ඉදි වූ ලෝකයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස මෙය සැලකේ. කිරිගරුඬ මත නෙළූ බටහිර කලාවේ අග්‍රගණ්‍ය මූර්ති සහ ඉංජිනේරු විද්‍යාවේ විස්කම් එකට හමු වූ මේ අසිරිමත් කන්දේ පිහිටි ස්මාරකයන්ගේ ඉතිහාසය සොයා යන ගමනයි මේ. ග්‍රීක භාෂාවට අනුව ඇක්‍රොපොලිස් යනු උස් නගරයේ හෙවත් කන්දක් උඩ පිහිටි නගරය යන්නයි. පුරාණ ග්‍රීසියේ බොහෝ වැසියන් කඳු හෝ පර්වත මත තමන්ගේ ප්‍රධාන බලකුටු සහ දේවස්ථාන ගොඩනැගීමට පුරුදුව සිටියහ. මෙය සතුරන් ආක්‍රමණය කරන අවස්ථාවලදී නගර වැසියන්ට රැකවරණය ලබා දුන් ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානයක් විය. ලෝකයේ තවත් ඇක්‍රොපොලිස් වර්ගයේ නගර පිළිබඳව අසන්නට ලැබුණද ලෝකයාගේ අවධානය සහ ආදරය දිනාගෙන ඇති ලොව ප්‍රකට ඇක්‍රොපොලිස් නගරයක් වන්නේ ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටා ඇති මෙම ඇක්‍රොපොලිස් සංකීර්ණයයි. ඇතැන්ස් නිම්නයේ ඉහළට එසවුන සමතලා මුදුනක් මත අඩි 490ක් පමණ උස ඇති පර්වතයක් මත මෙය පිහිටා ඇත. මෙම සංකීර්ණයේ පවතින බොහෝ නිර්මාණයන් මෙයට වසර 2500කට පමණ පෙර එනම් ක්‍රිස්තු පූර්ව 5 වන සියවසේදී පෙරක්ලිස් නම් රාජ්‍ය නායකයාගේ කාලයේදී ඉදි වූ බව සැලකේ. Move that block! We need it on the north wall now! මෙය පුරාණ ග්‍රීසියේ ආගමික දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය දර්ශනය සහ කලාවේ උපත සිදු වූ ස්ථානය ලෙස සැලකේ. මෙම කඳු මුදුන අක්කර 8කට ආසන්න මතුපිට ප්‍රමාණයක් ආවරණය කරයි. ඇක්‍රොපොලිස්යේ ඇති වඩාත්ම ප්‍රසිද්ධ හා විශාලතම මන්දිරය වන්නේ පාතිනන් නැමැති දේවාලයයි. එය පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගණ්‍ය නිර්මාණය ලෙස සැලකේ. ග්‍රීක මිත්‍යා කතාවලට අනුව ඇතීනා නැමැති දෙවියන් සහ පොසයිඩීන් නැමැති දෙවියන් අතර ඇතැන්ස් නගරයේ අයිතිය පිළිබඳව තරඟයක් ඇතිවිය. එහිදී ඇතීනා දේවිය නගරවැසියන්ගේ ආදරය දිනා ගනිමින් තරඟය ජයග්‍රහණය කළ නිසා ඇය නගරයේ ප්‍රධාන ආරක්ෂක දේවතාවිය බවට පත්විය. එයින් පසු ඇතීනා දේවතාවිය වෙනුවෙන් ඇතැන්ස් වල බොහෝ දේවස්ථාන බිහිවිය. ඒ අතුරින් ප්‍රධානතම මන්දිරයක් වන්නේ ඇක්‍රොපොලිස් පිහිටා ඇති පර්තිනන් මන්දිරයයි. පර්තිනන් යන්නෙහි
තේරුම කන්‍යාවකගේ නිවස යන්නයි. මෙම මන්දිරය තුළ ඇතිනා දේවියගේ මීටර් 12ක් පමණ උස ඇති දැවැන්ත රනින් හා අත්දැලින් කළ ප්‍රතිමාවක් තැන්පත් කර තිබුණ බව සඳහන් වේ. පර්තිනන් දේවාලය නිර්මාණය කිරීමේදී එම ශිල්පීන් මිනිස් ඇස රවටන දෘශ්‍ය මායාවන් භාවිතා කර ඇත. මෙහි ඉදිකිරීම් කිසිවක් සරල රේඛාවන්සේ ඍජු නොවන නමුත් මිනිස් ඇසට වක්‍රව නොපෙනෙන සේ දෘශ්‍ය මායාවන් භාවිතා කර නිමවා ඇත. ඒ අනුව මෙම ගොඩනැගිලි පෙනුමෙන් ඉතා පරිපූර්ණ ගොඩනැගිලි බවට පත් වී තිබේ. ක්‍රිස්තුපූර්ව 5 වන සියවසේදී කිසිදු නවීන මෙවලමක් නොමැතිව මෙවැනි සංකීර්ණ ජ්‍යාමිතික සහ ගණිතමය දෘශ්‍ය උපක්‍රම භාවිතා කරමින් මෙවැනි මන්දිරයක් නිම කිරීම විස්මිත ඉංජිනේරු දක්ෂතාවයක් බවයි බොහෝ අයගේ අදහස. Move that block! This will be our legacy. ඇක්‍රෝපොලිස් බලකුටු සංකීර්ණයේ ඇති වඩාත්ම අලංකාර සහ ආගමික වශයෙන් වැදගත් මන්දිරයක් වන්නේ එරෙක්තියන් නැමැති දේවාලයයි. පර්තිනන් දේවාලයේ දක්නට ලැබෙන පිරිමි පාර්ශවීය කුළුණු ශෛලයට හාත්පසින්ම වෙනස් ඉතා සියුම් සහ ලාලිත්‍යමය ස්ත්‍රී පාර්ශවීය ගෘහ නිර්මාණ ශිල්පයක් මෙහි දක්නට ලැබේ. රූමත් තරුණයන්ගේ හැඩයට නිරන ලද මූර්ති සහිත කුළුණු 6කින් මෙහි වහලය දරා සිටී. මෙම මුළු සංකීර්ණයම නිමවා ඇත්තේ ඇතැන්ස් නුවර සිට කිලෝමීටර් 16ක් පමණ උතුරින් පිහිටි පෙන්ටලිකස් නැමැති Look at the incredible detail on කන්දෙන් the ලබාගත් pyramids. සුදු පැහැති සුවිශේෂ කිරි ගරුඬවලින් බව සැලකේ. මෙම කිරි ගරුඬවල ඇති යකඩවල ප්‍රතිශතය නිසා හිරුවෙලිය වැටෙන විට ඒවා රන්වන් පැහැයෙන් බැබලේ. පෙන්ටඩික් කිරි ගරුඬ යනු ඇක්‍රෝපොලිස් සංකීර්ණයේ ඇති අභිමානවත් සහ සුන්දර පෙනුමට බලපෑ ප්‍රධානතම රහසයි. ක්‍රිස්තුපූර්ව 5 වන සියවසේදී කිලෝමීටර් 16ක් දුරකින් පිහිටි පෙන්ටිලිකස් කන්දේ සිට ටොන් 10 ගණනක් බරැති මෙම දැවැන්ත ගල් කුට්ටි ඇක්‍රෝපොලිස් කන්දට ප්‍රවාහනය කිරීම එකල සැබෑ ඉංජිනේරු විස්මයක් ලෙස සැලකේ. Move that block! ඉතාමත් පුදුමයට කරුණක් වන්නේ ඇක්‍රොපොලිස් ගොඩනැගිලි තැනීම සඳහා බදාම සිමෙන්ති හෝ කිසිදු ද්‍රව්‍යයක් භාවිතා කර නොතිබීමයි. ලොව පැරණිම එලිමහන් රංගපීඨය ලෙස සැලකෙන ඩයෝනියස් රංගපීඨය ඇක්‍රොපොලිස් කන්ද පාමුල පිහිටා තිබේ. මෙය බටහිර ලෝකයේ නාට්‍ය කලාවේ උපත සිදු වූ ස්ථානය ලෙස සැලකේ. මෙම කන්ද පාමුල පිහිටි නවීන ඇක්‍රොපොලිස් කෞතුකාගාරය ලොව හොඳම කෞතුකාගාරය ලෙස සැලකේ. එහි පොළොව වීදුරු වලින් නිමවා ඇති අතර ඒ තුලින් පුරාණ ඇතැන්ස් නගරයේ නටබුන් ඉතා පැහැදිලිව නැරඹීමට සංචාරකයන්ට අවස්ථාව ලැබේ. ලෝක ඉතිහාසයට සහ ගෘහ නිර්මාණ ශිල්පයට ඉටු කළ සුවිශේෂී මේවර නිසා 1987 වර්ෂයේදී ඇක්‍රෝපොලිස් සංකීර්ණය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ඔබ මෙම චැනලය තවමත් සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් සබ්ස්ක්‍රයිබ් කරන ලෙස මතක් කර සිටිමි.